අසීනස් ඩයරි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ angel numbers ගැන. angel numbers ගැන කියලා කිව්වට අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ එක විශේෂ angel number එකක්. ඔයා නිතරම දකිනවා නම් ඒ angel number එක දකින්න හේතුව ඒකෙන් ඔයාට කියවෙන රහස ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ආරාධනා කරනවා දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් අද අපි කතා කරන විශේෂ angel number එක තමයි angel number 111. angel number 111 ඔයා නිතරම දකිනවා නම් ඔයාට ලැබෙන පළවෙනි sign එක තමයි ඔයා manifest කරපු දේවල්. ඒ කියන්නේ ඔයා මෙච්චර දවසක් බලාපොරොත්තු වෙමින් හිටපු දේවල්, ඔයා මේ දේ වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරපු දේවල් ඉෂ්ට වෙන බව. දෙවනි සයින් එකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේට අලුත් ආරම්භයක් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ ඔයාගේ පුද්ගලික ජීවිතයටත් ඔයාගේ වෘත්තීය ජීවිතයටත් අලුත් ආරම්භයක් වගේම ඔයාගේ ජීවිතේ අලුත් අවධියකට යනවා කියන එක තමයි මේ angel number එකෙන් අදහස් වෙන්නේ. angel number 111 ඔයාට දෙන විශේෂ වගේම වැදගත්ම සයින් එකක් තමයි මේ angel number එක දකින අවධිය තුළ ඔයා ගොඩක් ඔයාගේ සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න ඕනි කියන එක. මොකද ඔයා ආස දේවල් මැනිෆෙස්ට් වෙන්න ළඟ නිසා ඔයා අනිවාර්යෙන්ම ධනාත්මක සිතුවිලි වලින් ඉන්න කියලා තමයි 111 ඔයාට කියන්නේ. මීළඟ වැදගත් සයින් එක තමයි ඔයාට 111 නිතරම පේනවා නම් ඔයාගේ ස්වයං නායකත්වය වගේම self confidence කියන එක ගොඩක් ඉහළ මට්ටමකට වැඩි වෙනවා කියන එක. ඊළඟට අපි බලමු මේකෙන් දෙන වැදගත්ම අවසාන සයින් එක මොකක්ද කියලා. ඒකෙන් කියන්නේ ඔයාගේ ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවක් සිදු වෙන බව සහ මේ ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුව ඔස්සේ ඔයාගේ ජීවිතය හැඩගැහෙන බව තමයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔයාත් 111 ගොඩාක් වෙලාවට දකිනවා නම් මේ angel number එක දකිනවා නම් ඔයාට පුළුවන් මේ affirmation එක නිතරම මතක් කරගන්න. මම මගේ ධනාත්මක ශක්තිය සමග ඒකාත්මික වී සිටිමි. මම මා කැමති ජීවිතය නිර්මාණය කරමි. ඉතින් මේ affirmation දෙකත් ඔයාලට භාවිතා කරන්න පුළුවන් 111 නිතරම දකිනවා නම්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.